ආයුබෝවන් සුබ උදෑසනක් LK වෙදර්මෑන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 ඔක්තෝබර් 24 වෙනිදා කාලගුණානා වැකියයි. ඊයේ නම් පොඩ්ඩක් පායන ගතියක් තිබ්බ අපිට දැනගන්න ඕනි අපිව අහන බලන අය ඉන්න ප්‍රදේශවල වැසි තත්ත්වය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන ගියොත් හොඳයි ඉතින්. හරි අද මේ වීඩියෝ එකට අනුග්‍රහය දක්වන්නේ තම්බුත්තගම සිදත් සර්ගේ ගණිත පාසලෙන්. ඔබේ දරුවාත් ගණිතේ විශිෂ්ටයක් කරන්න ඕනේ නම් 100%ක්ම නොමිලේ පැවැත්වෙන පාඨමාලාවට අදම සම්බන්ධ කරන්න. හරි අපි බලමු අද තත්ත්වය. දැන් උදෑසන 2:05 අතර සිටීමේ දැක්වෙන පරිදි ගාල්ල මාතර සිට පුත්තලම දක්වා මුහුදු තීරයට ආසන්න ප්‍රදේශවල වැසි තත්ත්වය අධික බවක් පෙන්눔 කරනවා. මෙම තත්ත්වය උදෑසන 8 පමණ වෙන තෙක් පවතිනු ඇතයි අපේක්ෂා කරනවා. තවද ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත එහෙත් වලාකුළින් බරව පවතිනු ඇත. සමහර විට සුළු වර්ෂා තත්ත්වයන් නැතිවීමටද හැකියාවක් පවතී. උදෑසන 11 පමණ වෙන විට බස්නාහිර පළාත හරහා වර්ෂාව ලංකාව තුරට පැතිර යන අතර යාපනයේ වවුනියාව අනුරාධපුර කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල අධික වැසි පෙන්눔 කරනවා. දහවල් 2 පමණ වෙන විට මෙම වර්ෂා තත්ත්වයේ වැඩිවීමක් පෙන්눔 කරනවා. විශේෂයෙන් පුත්තලම දඹුල්ල සහ තලාව යන ප්‍රදේශවල වැසි අධික වේ. සවස 5 පමණ වෙන විට කෑගල්ල කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල අධික වර්ෂා තත්ත්වයන් පෙන්눔 කරන අතර විශේෂයෙන් අඹන්පොළ යාපනයේ සහ කල්මුනේ දිස්ත්‍රික්කයටද වර්ෂා තත්ත්වයේ බලපෑමක් දක්නට ලැබේ. රාත්‍රී 8 පමණ වෙන විට මාතර සිට පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල වර්ෂා තත්ත්වයන් දක්නට ලැබෙන අතර මේ රාත්‍රී 11 පමණ වෙන විට කෙමෙන් වැඩි වන බවක් පෙන්වු කරනවා. අවරශ්මිය පොළවට නොවැටෙන බැවින් රාත්‍රියේදී අධික සිසිල් ගතියක් දැනෙනවා. තව දෙයක් මේ දවස්වල තමයි ඉඩම් බලන්න යන්න ඕනේ දවස් මොකද හොඳට යටවෙන ඉඩමක් අඩුවට ගන්න පුරුවා මේ වගේම ගංග වතුරට යට නොවෙන ඉඩමක් හොයාගන්න ලේසිම කාලේ එහෙනම් අපේ Telegram channel එකට එකතු වෙන්න link එක පළවෙනි comment එකේ දාන්නම් එහෙනම් ගිහින් එන්නම ඔබට සුබ දවසක්